ලිප් බාම් එකක් ගන්න කැමති නැති අයට මෙන්න මේ ටිප්ස් ටික ෆලෝ කරන්න පුළුවන්. දවසක් මට කස්ටමර් කෙනෙක් කිව්වා මම ලිප් බාම් ගන්න ආස නැහැ ලිප්ස්ටික් ගන්න කලින්. එතකොට හරියට ලිප්ස්ටික් එක ගෑවෙන්නේ නැහැ කියලා. ඒ වගේම එයා තව කිව්වා එයාගේ දිගට මේ විදියට වෙලා තොල් ඩ්‍රයි වෙලා දැන් කළු වෙලා තියෙන්නේ කියලා. එතකොට මං එයාට ටිප්ස් දෙකක් ෂෙයා කරා. පළවෙනි ටිප් එක තමයි එයා ලිප්ස්ටික් ගන්න කලින් දවසේ සතියට එකපාරක් ස්ක්‍රබ් කරන එක. මෙන්න මේ විදියට ඔයාලට ලිප් ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. මම මෙතන හනි බාම් එකයි ෂුගර් ටිකයි මී පැණි ටිකක් දාලා තියෙනවා. මී පැණි දාන්න ඕනේ නැහැ. හනි බාම් එකේ මී පැණි තියෙනවා. ඕනෙම බාම් එකේ හනි තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි ලිප්ස්ටික් ගන්න පැයකට වගේ කලින් ලිප් බාම් ගාලා ලිප් එක ප්‍රෙප් කරලා තියලා ඊට පස්සේ ඒක ටිෂු කෑල්ලකින් ටිකක් වයිප් කරලා ලිප්ස්ටික් ගන්න එක. මෙන්න මේ වගේ කරන එකෙන් ඔයාගේ තොල් දෙක ආරක්ෂා කරගන්න පුළුවන්. ලිප්ස්ටික් නැතුවත් තොල් දෙක ලස්සනට තියාගන්න කවුද අකමැති නේද? සලෝනිකා එකේ ලිප් බාම් තාම try කරලා බලලා නැත්නම් try කරලා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම ආස හිතෙනවා.